හලෝ යාළුවනේ කොහමද? මං ඉන්නේ මේ ගෙවල් ළඟ කැලේ ඇතුලේ තියෙන මේ පරණ කැඩිච්ච ගෙයක් තියෙන තැන. ගෙයක් වුවට මේක මේ ඉස්සර තිබිච්ච ලොකු ගබඩාවක්. තනිකර ඔක්කොම කළු ගල් වලින් හදලා තියෙන්නේ මේ බිත්ති. කළු ගල් කබොක්. කොහමද නිකා? මං ගහක් වගේ. මේ මෙතන මේ ගල් ලිඳක් තිබිලා තියෙන්නේ. දැන් ඒක කොළ වලින් වැහිලා. ඉස්සර මම පොඩි කාලෙත් මේ ලිඳ තිබ්බ ගල් වලින්ම තනිකර ගල් වලින්ම වටේ බැඳලා මේ තිබ්බ ලිඳ. මේ පැලේ මොකක්ද යාළුවනේ? මේකේ තියෙන මේ මාරුතිය තියෙන කටුකොට මඩුද මොකක්ද දන්නේ જાතියෙන්. මේක තියෙන්නේ කැලේ මේ නිකන් හැදිච්ච එක. මේ තියෙන්නේ මේ ලේන්තරිද. මේකත් මේ පාම් ගහ වගේ හැදිලා තියෙන්නේ. මේව නම් මම දැක්ක ගොඩක් මම ඉස්සරහට පෙන්නන්නම්. ඉස්සරහ තියෙනවා. මං ආයේ මේ මං ටිකක් කොළ වර්ග කන්න ආසයි. මෙන්න මේ ළඟ පාත තිබ්බ කොළ වර්ගයක්. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න කියලා ආවේ. මේ යා තව පොඩ ඉස්සරහට යන්න ඕනේ. මම පෙන්නන්නම් මොනවද කියලා. ඕගොල්ලන්ට මම නම කියන්නේ නැහැ. ඕගොල්ලෝ පුළුවන් නම් කියන්න මොනවද ඒ කොළ වර්ගය කියලා. මේ තවත් මේ වඳුරක් තියෙනවා කැලේ මේ හැදිලා. තුවක් නෙමෙයි මේ ලේන්තරි. අර පාම් ගස් වගේ හැදෙනවා. මදනම තියෙනවා පඳුරු ඒ ගස් හැදිලා. මේ තියෙන්නේ කොළ జాතිය. දන්න කට්ටිය ඉන්නවනම් කියන්න මොනවද කියලා. මේක නම් දෙකක් කට්ටිය එක එක జాති නම් කියනවා. අපි නම් දෙකක් කියනවා මේකට. මේ මෙන්න මේ තියෙන පුළුවන් නම් කියන්න මොනවද කියලා. මේක ගොඩක් මේ ඖෂධ ගුණයක් තියෙන මේ జాතියක් තමයි මේක. මේ මැල්ලුම් හදලා කනවා. මේ මාරම මේ රහත් තියෙන මේ කොළ జాතිය. මේකේ තියෙන ඖෂධීය වටිනාකමත් මම ඔයගොල්ලන්ට කියන්නම්. මේ දන්න අය කමෙන්ට් කරන්න මොනවද කියලා. කාලා තියෙන අය. මම දැන් මේ ටික කඩාගෙන තමයි යන්නේ. මෙන්න කොළ තියෙනවා යාළුවනේ. මෙන්න මේවා තමයි මේ මං කිව්වේ. මෙන්න මේ චූටි මේ මල තියෙන මේ මලත් එක මේ චූටි ගෙඩියක් එන මේ තියෙන. දන්න කට්ටිය කමෙන්ට් කරන්න බලන්න මොනවද කියලා. කොතයි මට පෙන්වන්න උනේ මේක මේ ලෙඩ පහකට මාර වටින උසුවක් තමයි මේක. මව් කිරි වැඩිවීමට, දියවැඩියා පාලනයට, ඇස්සල සෞඛ්‍ය තත්ත්වය හා මුත්‍රා ආබාධ සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට නියම ඖෂධයක් තමයි මේක. ඇඟේ තියෙන ශක්තිය හොඳට වැඩි වෙනවා මේවා කන්න පුළුවන් තරම් හොයාගෙන. දන්න කට්ටිය කමෙන්ට් කරන්න මොනවද කියලා.